පූජාවේ සාමයේ ධර්ම මණ්ඩපයේ මේ සියලු පූජාවන් වල දායකත්වයේ ප්‍රධාන දායකත්වයේ අරගෙන අද කටයුතු කරන ලබන්නේ මේ ලක්ෂ්මීපාලේ දිලීප සරත් කුමාර මහත්මයා ප්‍රදාන ඒ පවුලේ පිළිතුරු විසින් අරමුණු කීපයක් මූලික කරගෙන පිළිතුරු මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ අරගෙන කටයුතු කරනවා. शेषेन अपवाद वदाल धर्मिक रतन सार माहिंपान कुदु सेलु मेरुंगतीन धर्मिवीन वसर जगकटकनिये पुजोरे दिशानायक महात्माට පිළිදෙන්නට දිලීප මහතාගේ මව්වර නැසීගේ කුසුමාවතී මෑණියන්ට සාපියාවන විජේසිරි ඒ මහත් පියතුමාට පිළිදෙන්නට වසර 25කට පෙර මියගිය කුමාරලාල් දිසානායක රණවිරුවාට පිළිදෙන්නට දයාවතී ජයතිලක මෑණියන්ට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම දිලිප් රවිදු කවින් අනුසායන අයගේ ග්‍රහපල දුර්වල ලෙස ප්‍රාර්ථනා කිරීම නායක හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාට වින්කමට සම්බන්ධ වෙලා සිටින ඔබ හැම දෙනාටමත් නිරෝගී සුවය ආයුරාෝග්‍ය සම්පන්නිය ප්‍රාර්ථනා කරගෙන තමයි එතුමාම ප්‍රධාන පවුලේ හැම දෙනා මේ පින්ක මේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපේ දිලීප මහත්මයා ඒ පවුලේ කවුරුත් පින්නතුන් දන්නවා අපේ විහාරස්ථානයේට තාම කුළුපග හිතවත් දායක පවුලක්. යෝරිස් මාමා ජීවත් වෙන කාලේ ඉඳන්ම මේ කවුරුත් ඒ දරුවෝ බෑනනුවන් එදා ඉඳන්ම පන්සලේ කටයුතු වලට විශාල ශක්තියක් දායකත්වයක් දක්වපු අය. දිලීප මහත්මයාගේ දෙමව්පියෝ නැති කාලේ බෑනනුවන් වශයෙන් එක පැත්තකින් ඒ සියලු කටයුතු විහාරස්ථානයේ වෙනුවෙන් පෙරලින්ද මහත්මයා එකතු කරගෙන හැමෝම එකට විශාල දායකත්වයන් දක්වනවා. ශ්‍රම දායකත්වයන් හැමදාටම වගේ පන්සලේ තීන් කාලයක ගිරින් යන්නක් තිබෙනවා නම් ඒ වගේ විශාල දායකත්වය අරගෙන කටයුතු කරන නෝර මහත්මියත් එහෙමයි. ඒ කවුරුත් විවිධ ආකාරයෙන් පන්සලට උදව් කරන උපකාර කරන වසර ගණනාවක් තිබ්බේ සතාධික මහා සංඝරත්නයේ වෙනුවෙන් සෑම වසරකම පින්කම් වල බද්දානේ පූජා කරේ ජෝරේ ස්වාමීන් ඉන්න කාලේ ඉඳන් ඒ හැම දෙනාම අද දිලීප මහත්මයා යුතුයකම් ඒ විදිහටම ඉදු කරමින් කටයුතු කරනවා. විහාරස්ථානයේ වෙනුවෙන් පන්සල වෙනුවෙන් හාමුදුරුවෝ වෙනුවෙන් කරන්න යමක් තිබෙනවා නම් ඒ සියලු යුතුයකම් වගකීම් කොටස් තාමත් මොනකමකින් ඔයලා බලලා කටයුතු කරන කෙනෙක්. අපටත් පුජ්‍යලිකව විවිධ අවස්ථාවන් වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී එතුමාගේ සහාය තාම ඕනමකින් ඕනකමින් නොමසුරුව ඔයලා බලලා දක්වන බවත් මම අපි පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරමි. ඒ හැමෝටම පින් දෙමි. ඉතින් අද ධර්ම දේශනාව සඳහා අපේ ගෞරව කටයුතු අනිත් හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නට සිටියේ එතුමන්මයි ඒ හිතවත්කම පිළිබඳ ඒ නිසා උන්වහන්සේ නියමිත වේලාවට වඩමුවන්නට යෙදුණා. ගෞරවනීය අපේ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ තිපූජනීය පඬිත අගනුගල්ලේ ශ්‍රී දිනානන්ද පඬිත් හාමුදුරන් වහන්සේ අද දවසේ ධර්ම දේශනාව සඳහා වඩමුවන්නට යෙදුනේ. අපි කවුරුත් උන්වහන්සේ සාදුනාදයෙන් පිළි අරගනිමින් ආරාධනා කර සිටිමු. මෙතෙන් පටන් ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්න හැටියට. හොඳයි සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සරන්තු සක්ඛ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජනීය බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක තරංගල්ලේ සෝමසිරි නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සදා පූජනීය වන්දනීය මහ සංඝරුවනින් අවසරයි අද මේ අතිපූජනීය ධර්මපිපල රතනසාර නායක මාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් සිද්ධ කරන පින්කම් මාලාවේ මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන අප කල්යාණ මිත්‍ර ලක්ෂ්මීපාරේ දිලීප අපේ සරත් කුමාර පින්වත් මහත්මයා ඇතුළු ඒ වගේම අනුෂා මහත්මිය ඇතුළු කොටගත් සත්පුරුෂ වූ දායක කාරකාදී පින්වත් දරුවනි ඔබ සියලු දෙනා සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට විශේෂයෙන්ම මේ පින්කම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු දායක ඔබ සිද්ධ කරන බොහෝම වටිනා කළගුණ සැලකීමේ පින්කම. කළගුණ සැලකීමේ පින්කම. අප ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ පසක් කරගෙන පළමුවෙන්ම සත්සතියක් ගත කළා. මේ සත්සතියේදී එක සතියක වහන්සේ තමන් වහන්සේට බුදු බව ලබන්නට බවුන් වඩනා මොහොතේ අවුවෙන් වැස්සෙන් සෙවන සලසා දුන් ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා හිඳමින් ගරු සම්මාන සත්කාර දැක්වුවා. එය අපි සඳහන් කරනවා අනිමිස ලෝචන පූජාව කියලා. ඒ අවසානයේදී තථාගතයන් වහන්සේ ඔබ අපට සිහිපත් කරනවා කතඤ්ඤෝ කතවේති පුජ්‍යලෝ දුර්ලභෝ ලෝකස්මින් මේ ලෝකේ කළගුණ දන්න කළගුණ සලකන පිරිස බොහොම ස්වල්පයි දුර්ලභයි. ඒ දුර්ලභ පිරිස අතරට සත්වයින් හැටියට විශේෂයෙන් මිනිසුන් හැටියට ඔබත් එකතු වෙන්න කියලා තමයි තථාගත බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම මේ ලෝකයට දුන්න පාඩම පණිවිඩය. එනිසා ඔබේ විහාරස්ථානයේ මේ ගම් පළාතට ඒ විතරක් නෙවෙයි අපේ මාතෘ භූමිය වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා විශාල මෙහෙවරක් කරමින් වැඩ සිටිය ඒ ධර්මපිපල රතනසාර නායක මාහිමිපාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මෙවන් පින්කමක් සිදු කිරීම බොහෝම වටිනා උතුම් කළගුණ සැලකීමේ පින්කමක්. ඒක බොහොම වටිනවා. මම වැඩ ඉන්නේ කැලණිය බෙංගමුවේ නාලක අනුනායක හාමුදුරන්ගේ පන්සලේ. අනුනායක හාමුදුරුවෝ නිරන්තරයෙන් බොහොම ගෞරව සම්පයුක්තව අපේ
ධර්මපිපල නායක හාමුදුරුවෝ ගැන සිහිපත් කරනවා. උන්වහන්සේ මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රකින්නට පියවර තබන මොහොතේ මේ නායක මාහිමිපාණන් වහන්සේ සමග එකට එකතු වී ඒ කටයුතු කිරීම සම්බන්ධව බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් නායක හාමුදුරුවෝ ගැන. ඉතින් මේ රටට වටිනා සංඝ පීඨවරයාණන් වහන්සේ නමක් වෙනුවෙන් මේ වන්මතුන් වූ පින්කමක් සිද්ධ කිරීම සිද්ධ කරන්නට අතහිත ගහන්නට ලැබීම දායක කාරකාදී ඔබ හැම දෙනාගේම වාග්යක් කොට සලකන්න ඕන. පින්වත්නි, ඔබ සූදානම් වෙන්නේ බණ අහන්නට. අප ලෞතුරා තථාගත අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරලයි උතුම් වූ ලෞතුරා බුදු බව පසක් කරගත්තේ. එලෙස උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට උන්වහන්සේ සංසාරේ අනේකව නොයෙක් පීඩා විඳින්න තම ජීවිතය කැප කළා. ඒ කැප කිරීම අතරින් පළමු කොටම කාය ප්‍රනිදාන, මනෝ ප්‍රනිදාන, වාක් ප්‍රනිදාන ආදී වශයෙන් තථාගත බුදු බව ලබන්නට සසරේ 12 අසංකේය කල්ප ලක්ෂයක් උන්වහන්සේ කයින් වචනයෙන් මනසින් පින්දහම් කරමින් මේ මහා පින්කම මතු බුදු බව ලබන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඉන් අනතුරුව තමයි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී සුමේද තාපසතුමන් ලෙස උන්වහන්සේ නියත විවරණය ලබන්නේ. එදා ඒ මඩගොහරුව තුල මේ තථාගතයන් වහන්සේ ඇතුළු මහ සංඝරුවන දෙපතුලේ මඩ නොගෑවි මගේ ශරීරය ඒ දණ්ඩක් කොට වඩිනසේක්වා කියලා මොණින් අතට දිගා වුණා. තථාගත බුදුරජාණන් වහන්සේ බැලුවා මෙවන් වීර්යය තියෙන පුරුෂයෙක් කවුරුන්ද මේ අප ඉදිරියට සිටින්නේ කියලා. ඒ වෙලාවේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේට පෙනෙන්නේ මේ මහා වර්ධ කල්පයේ ගෞතම නමින් බුද්ධත්වයේ ලබන බව. ඉතින් උන්වහන්සේගේ බුද්ධත්වයට හේතු වෙන කරුණු කාරණා සිහිපත් කරලා මහා වර්ධ කල්පයේ 4 වෙනියට ගෞතම නමින් බුදු බව ලබනවා කියලා නියත විවරණය ලබා දුන්නා. එතෙන් පටන් පින්වත්නි බුදුරජාණන් වහන්සේලා 27 නමක් පසු කරගෙන ආවා. බොහෝ කැපකිරීම් කළා. වෙස්සන්තර රාජ භවයේදී අවසාන මනුෂ්‍ය භවය කොයිතරම් දන් දුන්නද? රාජ්‍යත්වයේ පවා අතහැරියා. සියලු ධනය දන් දුන්නා. අවසානයේදී අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කරන්න බැරි ලොකුම දේ කියලා මහා ගැඹුරු සෙනෙහසින් බැඳුණු දරුවන් දෙපළව දන් දුන්නා බුද්ධත්වයේ පතාගෙන. ඒ විතරක් නෙවෙයි ආදරබර ස්වාමි පුරුෂයෙකුට කරන්න බැරි මහා කැපකිරීමක් කළා. සක්දෙවිඳු වෙස් වලාගෙන ඇවිල්ලා දාන පාරමිතාව කොයිතරම් දුරට සාක්ෂාත් වේද යන්න පරීක්ෂා කිරීමට වයසක වැඩිහිටියෙක්ගේ වෙස් වලාගෙන ඇවිල්ලා තම නිවසේ වැඩ කටයුතු කරව ගන්න කෙනෙක් ඕනෑය කියලා මන්ත්‍රී දේවිය විසඳුන් වහන්සේ වෙල්ලුවා. සිත සකසාගත්ත එතුමන් ඒ වගේම මන්ත්‍රී දේවිය සිත සකසා ගන්නවා යසෝදරාව උතුම් බුද්ධත්වයේ පිණිස මාව දානයට දීම හේතු වේ නම් එය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප බෝසතාණන් වහන්සේ ඒ ප්‍රාර්ථනාවෙන්ම ඇයව ඒ විශ්වාස සත්‍යයට දම් දෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා කෞතිසාවේ සිට එදා දෙවියන්ගේ ආරාධනාවෙන් කාලය, දීපය, දේශය, කුලය මව
මේ පංච මහා බැලුම් බලලා දඹදිව තලයේ මේ මෙහි පිට උප්පත්තිය ලබා උන්වහන්සේ කුමාරවැදිය ගත කරලා සයවසක් දුෂ්කර ක්‍රියා කරලා ඒ ඇවෑමෙන් වෙසක් පොහෝ දවසේදී මහා මාර සෙනග පරදවමින් වසවත් මරු පරදවමින් උතුම් වූ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඒ උතුම් බුදු බව ලබන මොහොතේම තමයි උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පිරු අනන්ත ඒ ප්‍රත්‍යක්ෂ ඥාන බලයෙන් මේ 84000ක් ධර්මස්කන්ධය අවබෝධ කරගත්තේ. එවන් වූ ධර්මය උන්වහන්සේ දේශනා කළා බොහොම මැනවින්. ඒක නිසා ඔය ධර්මයේ ගුණ කියනකොට ස්වාක්ඛාත කියලා සඳහන් කරනවනේ නේද? ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්භ්‍යංජනං කේවලං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති කියන විදියට උතුම් වූ නිර්වාණයට මඟ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේවත් බ්‍රහ්මචර්ය මාර්ගය සීල සමාධි ප්‍රඥා ගුණ වැඩීමේ මාර්ගය මුල මැද අග පිරිසුදුව නිවැරදි ස්වර සහිතව පරිපූර්ණව දේශනා කොට වදාළසේක කියලා තමයි සඳහන් වෙන්නේ. එවන් උතුම් ධර්මය ඔබ මේ මොහොතේ ශ්‍රවණය කරද්දී ඔබේට කත පුඤ්ඤතා පෙර සංසාරේ කුසල් බලය ඔබට තිබේ නම් බුදුමගේ තිබෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මඟ සතර ඵලයට පැමිණෙමින් කෙලෙසුන් නැසලා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. එවන් වූ ධර්මය තමයි දිලීප මහත්මයා අනුෂ මහත්මිය නායක හාමුදුරන්ගේ අනුශාසනා ඇතිව සතර පේරුවේ දායක ඔබ හැමගේම සහභාගීත්වයේ දායකත්වයේ ඇතිව මේ සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා මේ ධර්මය සුණාත හොඳින් අසන්නට ඕනේ. ඔබේ ගත නිසලව තිබුණත් මනස සිත නිසල නැහැ නේද? සසලයි අරමුණු වලට දුවනවනේ. මෙන්න මේ අරමුණු වලට දුවන සිත සකසාගෙන වනහන්නට ඕනේ. අපේ හාමුදුරුවෝ අද දේශනාවෙන් අපට මොන වගේ ධර්මානුශාසනාවක් සිද්ධ කරයිද? තථාගත බුදුරජාණන් වහන්සේගේ කොයි වගේ බණපදයක් අපට විවරණය කරලා දෙයිද? ඒ බණපදය තුළින් මගේ ජීවිතේ මොන වගේ දේවල් සකසගෙන ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්ද? ඒ වගේම මගේ ජීවිතේ තව තවත් නිවන් මාර්ගයට සමීප වෙන්න මේ දුක් සහගත ගෝලතර සසරෙන් එතර වෙන්න ආමුදුව මොන වගේ මාර්ගයක් අපට පෙන්වයිද කියලා ඉතින් ප්‍රශ්න කරමින් බණ අහන්න. එහෙම අහනකොට ඔබේ හිත වෙනතක යන්නේ නැහැ. හිත සසලව පවතින්නේ නිසල වෙනවා මේ ධර්මානුශාසනාව විශේෂයි. එලෙස අසන බණ ධාරේත හොඳට මතක තියාගන්න ඕනේ කරුණ වශයෙන් හරි. මේ සම්බුද්ධ ශාසනයේ සියල්ල මතක තියාගත හැකි කෙනෙක් හිටියා කවුද? ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ නේද? උන්වහන්සේ පෙර පින් කළා. යම් දවසක බුදු කෙනෙකුගේ අග්‍ර උපස්ථායක වන්නට උන්වහන්සේ දේශනා කරන සියලුම ධර්මය කිසිදු අඩුපාඩුවකින් තොරව මතක තියාගන්නට ශක්තිය සැලසේවා කියලා. ඒ පින අනුව අපට අද ධර්මය දායාද වෙලා තියෙනවා නේද? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවම ප්‍රථම ධර්ම සංගායනාවේදී උන්වහන්සේ මේ ධර්මය සමස්ත වික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒවා මුඛ පරම්පරාවෙන් ලැබිලා අද ග්‍රන්ථාරූඪ වෙලා අපි පරිස්සමෙන් ඉස්සරහට අරගෙන යනවා. ඒ උතුම් ධර්මය ඔබ කරුණු වශයෙන් තම තමන්ගේ මනසේ ශක්තිය අනුව කරුණු එකක් දෙක තුනක් ආදී වශයෙන් මතක තියාගන්න.
මොකද මේ ධර්මය මතක තියාගත්තම එහි ලොකු වටිනකමක් තිබෙනවා. මොකද මේ වටිනකම? පිළිවත්නි, ඔබේ මගේ සිත ප්‍රත්‍යඥයි. ප්‍රත්‍යඥයි කියන්නේ කෙලෙස් සහිතයි. මොනවද හිතේ තියෙන කෙලෙස්? ලෝභකම තියෙනවා නේද? ඒ කියන්නේ තෘෂ්ණාව, ආශාව. ඒක එක පැතිකඩක් තමයි රාගය කියලා කියන්නේ. ප්‍රධාන අකුසල මූලය මේ ලෝකයේ සියලු දෙනා සියලු වැරදි කරන්නට හේතු වෙන ප්‍රධානම පළවෙනි ධර්මතාවය කුමක්ද? ඇලීම හෙවත් ආශාව හෙවත් ලෝභකම, තෘෂ්ණාව. මේ තෘෂ්ණාව අපි කවුරු තුලත් තියෙනවද නැද්ද? තියෙනවා නේද? අඩු වැඩි වශයෙන් කාටවත් කියන්න බෑ රහත් වී නොමැතිනම් අනේ මම ළඟ නම් එහෙම දේවල් නෑ කියලා. හැමෝම තුල අඩු වැඩි වශයෙන් ලෝභකම, තෘෂ්ණාව, ආශාව තියෙනවා. මේක සාමාන්‍ය මිනිස්සු තුල පවතිනවා. මේ ජීවිතය, සංස්කාරය මේවා පවතින්නේ ඒ තුලින්. හැබැයි මේක ඕනවට වඩා සීමාව ඉක්මවා යනවා නේද? මසුරු බවටපත් වෙනවා. මෙන්න මේ තත්ත්වයටපත් වුණාම තෘෂ්ණාව උඩදිවම ලෝභකම සීමාව ඉක්මවා ගියාම ඒ තුලින් තමනුත් වෙනසිලා තමන්ගේ වටේ ඉන්න අයවත් වෙනසීමට ලක් කරනවා. ඊළඟට ද්වේෂය, තරහව. ලෝභකම යම් තැනක තෘෂ්ණාව දලුලා වැඩිද ඒ හැමතැනදීම ගැටීමක් ඇති වෙනවා. මේ ගැටීම තුළින් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, නොයෙක් සිතුවිලි ධාරා මනසේ හට ගන්නවා. මේ හටගන්න සිතුවිලි අපට යහපතක් ඇති කරනවද? නෑ නේද? අපට අයහපතක්මයි ගෙන දෙන්නේ. පීඩාවක්මයි ගෙන දෙන්නේ. නොසන්සුන් භාවයක්මයි ගෙන දෙන්නේ. ඉතින් මේ සිතුවිලි අපව පෙරකීමට, විනාශයට ගෙන යන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝභකම, ද්වේෂය වැඩි දියුණු වෙනකොට මුලා බව ඇති වෙනවා. පින පව හඳුන ගන්නට බැරි වෙනවා. හොඳ නරක හඳුන ගන්න බැරි වෙනවා. පින පව හොඳ නරක හඳුන ගන්න බැරි නිසා අනන්ත පාපකාරී ක්‍රියාවලට, අකුසල ක්‍රියාවලට, වැරදි ක්‍රියාවලට මෙලොව වශයෙන් නම් නීති විරෝධී වැඩවලට පෙළඹෙනවා. එතකොට මේ ලෝභකම, ද්වේෂය, මෝහය, මද, මාන, කුහක, ඊර්ෂ්‍යා මේවා අපේ ජීවිත වනසන අඳුරු සිතුවිලි ධාරාවක්. මේ අඳුරු සිතුවිලි නිසාද පවුල තුළ, ගම තුළ, සමාජය තුළ, රට ලෝකයේ තුළ මහා විනාශයන් ඇති වී තිබෙනවා. මේ සිතුවිලි තියෙන්නේ හරියට අලු යට තියෙන ගින්දර වගේ. අලු යට තියෙන ගින්දර කොහමද? ඒ ගින්දරට ඕන වෙන මොනවා හරි ලිපට වැටුණොත්, තෙල් ටිකක් වැටුණොත්, ඔබේම ඇඳුම වැටුණොත් ගින්නක් හට ගන්නවා නේද? ඒ ගින්නට පුළුවන් නේද ඔබව දවලා අලු කරන්න? සමහර වෙලාවට. ඒ විතරක් නෙවෙයි, ඕනනම් ඔබේ නිවසක් දවලා අලු කරන්න පුළුවන්. ඔබ දුක් මහන්සියෙන් ගොඩනගා ගත්තා. ඒ වගේම තමයි යමෙකුගේ මනසේ රාගය දලුලා වැඩි නම්, ලෝභකම, තෘෂ්ණාව දලුලා වැඩි නම්, ද්වේෂය, තරහව, ඊර්ෂ්‍යාව, කුහකකම එක්ක මුලා බව හෙවත් මෝඩකම සීමා වික්මවා යයි නම් ඒ තැනැත්තා, තැනැත්තිය දැරිලා අලු වෙලා ඇයගේ හෝ ඔහුගේ ජීවිත පරිසරය සියල්ල අහිමි කරන්නට, දුක් මහන්සියෙන් ගොඩනගාගත්ත සෑම අහිමි කරන්නට මේ ලෝභකමට, ද්වේෂයට, මෝහයට පුළුවන්කම තියෙනවා. මේ සිතුවිලි ඇති වෙලා ඔබව තථාගත ධර්මයෙන් ඈත් කරනකොට, ඔබව පරදවනකොට, ඔබව ජය ගන්නට නම් ඔබට සහාය වෙන්න පුළුවන් කාටද? ඒ පුළුවන් එකම දේ ධර්මය පමණයි. බාහිර අයට ඔබව වළක්වන්න බැහැ. වෙන හිතවතෙකුට ඔබව වළක්වන්න බැහැ. ඔබට වැරැද්දක් කරන්න, අකුසල පාපකාරී අනර්ථකාරී සිතුවිල්ලක් හට ගන්නකොට එපා නොබ ඔය දේ කරන්නට
නුඹට හානියක් වෙයි. මෙන්න මෙහෙම විනාශයක් වෙයි. නුඹේ චරිතය විනාශ වෙනවා. නුඹට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. ලැජ්ජ බය තියෙනම් ඕවා කරන්න එපා කියලා ඔබට මනමින්ම අවවාදය දෙන්නේ කවුද? ඔබේ මනසයි, ඔබේ හිතයි. ඔබේ හිතේ කිව්වොත් ඔබ අහනවද නැද්ද? ඒකාන්තයෙන්ම අහනවා. බාහිර කෙනෙක්, යාළුවෙක්, නෑදෑයෙක් සමහර වෙලාවට අම්මා තාත්තා කිව්වත් අහන්නේ නෑ. මොකද ඔබ කරන්නේ ඔබට ඕන දේ. හැබැයි ඔබට ඕන දේ ඔබ වළක්වනවා. ඔබේ හිත කිව්වොත් ඕක එපා. ඕක කළොත් නුඹ ඉවරයි කියලා හිත පුංචි පණිවිඩයක් දුන්නත් ඔබ ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය හොඳට අහලා මනසේ රඳවගත්තම ඔබ වරදින් මිදෙන, අකුසලයෙන් මිදෙන, පාපයෙන් මිදෙන සිල්වන්ත, ගුණවන්ත, පින්වන්තියක් බවටපත් වෙනවා. ඉතින් හැමෝටම ඕනේ ජීවිතේ පින්වන්තයෝ වෙන්න නේද? එහෙමනම් මේ සිත සකසා ගන්න ධර්මය මනස ඇතුලේ රඳවා ගන්න ඕනේ. එහෙම රඳවගෙන චරාත ධම්මේ ඒ ධර්මයේ තුල ඔබ හැසිරෙන්න ඕන. ඔබ සිතන සිතුවිල්ල ඉරිෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, කුහකකමින් පිරුණු අනුභව වනසන සිතුවිල්ලක් ඇති කර ගන්න එපා. ඒක හැම නිතරම සහනදායි, මෛත්‍රී සහගත, ඔබට සියල්ල සැනසෙල්ලගෙන දෙන, අන් අයට සැනසෙල්ලගෙන දෙන සිතුවිලි පමණක් නිතර භාවිතා කරන්න. හිතට එන තරහ, ඊර්ෂ්‍යා, වෛර, කුහකකම් ආදී නරක නපුරු සිතුවිලි බුදු ගුණ හිතමින් මැඩපවත්වා ගන්න. මෛත්‍රිය හිතමින් මැඩපවත්වා ගන්න. සිත සකසා ගන්න. එහෙම හිත සකසාගෙන ඔබේ වචන පරිස්සම් කරගන්න. වචන ගැන මෙහෙම දෙයක් තියෙනවා භාවිතය අපේ පැරණියෝ කියන. කුඩමසු පිළි ගඳමය, මහනෙල් මල් සුවඳමය, දෙකට එක දියමය, හොඳට නරකට දෙකට කටමය නේද? හොඳට නරකට හේතු වෙන්නේ කටම තමයි. මඩ ගොහරුවේ පිපෙන මහනෙල් මල් සුවඳයි. හැබැයි ඒකේ ඉන්න මහලු පිළිගඳයි. අපි අප්‍රිය කරනවා පිළිගඳ. ඒ වගේ තමයි ඔබේ මුඛයෙන් නිකොත් වෙන ඇතැම් වචන අර පිළිගඳ හා සමාන මහා ව්‍යසනකාරී වචන. කෙනෙක්ගේ හිත බිඳලා විනාශ කරලා ජීවිතය පවා නසන්නට පුළුවන් ඔබේ වචන වලට. ඒ නිසා අයහපත් අදූරදර්ශී වචන භාවිතා කරන්න එපා. තවත් කෙනෙක් හිංසනයට වෙන වචන භාවිතා කරන්න එපා. එනිසා මොකද අපි පුරුදු වෙලා ඉන්නේ වැරදි නපුරු දුර්ජන වචන භාවිතා කරලා අන්තිමට කියනවා අනේ මම එහෙම හිතුවේ නෑ ඔයාගේ හිත රිදේ කියලා. අනේ සමාවෙන්න සෝරි කියනවා. එහෙම කිව්වම හරියද? කෙනෙක්ගේ හිත බිඳලා විනාශ කරලා නැතිනාස්ති කරලා මානසිකව පීඩාවටපත් කරලා අනේ සෝරි සමාවෙන්න මම හිතුවේ නෑ කියලා හරියන්නේ නෑ. එනිසා වචනයක් බාහිරට පිට කරන්න කලින් 100 වරක් හිතලා පිට කරන්න. එනිසා වචනය පරිස්සම් කරගන්න. එතකොටයි ඔබ ධාර්මික වෙන්නේ. ඔබ සිත පරිස්සම් කරගත්තේ නැත්නම් ඔබ තථාගත ධර්මයෙන් ඈත් වෙලා මායාවේ වසඟයට යනවා. ඔබ වචනය පරිස්සම් කරගත්තේ නැත්නම් තථාගත ධර්මයෙන් ඈත් වෙලා මායාවේ වසඟයට යනවා. ඔබ ක්‍රියාවේදී අන් අයට හිංසා පිණිස නම් අධාර්මික කටයුතු නම් කරන්නේ. සත්තු මරනවා නම්, මත්ද්‍රව්‍ය විකුණනවා නම්, මස් මාංශ විකුණනවා නම්, මේ ආදී වැරදි දේවල් කරනවා නම් ඔබ අධාර්මිකයි. ඔබ මායයට වසඟ වූ කෙනෙක්. ඔබ ධර්මයෙන් තථාගතයන් වහන්සේගෙන් ඈත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා සුණාත හොඳින් බණ අහලා ධාරයේතේ බණ මතක තියාගෙන චරාත ධම්මේ ධර්මයේ තුල මනමින් හැසිරিলা බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසේක මෙන වැඩවදාළ උතුම් නිවන් මගම අප හැමතෙම අපවත් වීලදාල ධර්මිකකල නායක හාමුදුරන් වහන්සේලා මේ නමින් පින් අනුමෝදන් වෙන මියගිය ඇත්තන්ට දෙවියන්ට ඔබ අප කාට අනුශාසනා කරන නායක හාමුදුරුවෝ ඇතුළු
අපේ ස්වාමීන් වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනයම නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අපි කල්පනාවට ගන්නට වටිනා දහම් කරුණක් පමාදවකට පැහැදිලි කරලා දෙනවා. ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන මහා සාල කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. තථාගත බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේ මම අහලා තියෙනවා බුදුවරු මේ ලෝකයට පහළ වෙන විට මේ මිනිසුන්ගේ ආයු අපේක්ෂාව පරමායුෂ පිළිබඳ බලනවය කියන. ඒ විතරක් නෙවෙයි මම අහලා තියෙනවා පෙර බුදුරජාණන් වහන්සේලා අපිට හිතා ගන්න බැරි දීර්ඝායු කාලයක් ලෝකෙ වැඩ ඉඳලා තියෙනවා කියලා. මේකේ යම් ඇත්තක් සත්‍යයක් තිබේද කියලා මේ මහා සාල කියන බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේගෙන් අහනවා. තථාගතයන් වහන්සේ සිහිපත් කරනවා ඔව් මහා සාල මේක පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා අනේකායු කාලයක් වැඩ ඉඳලා තියෙනවා. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුහාමුදුරුවෝ. කකුසඳ, කොණාගම, ආශ්‍රක, ගෞතම, අනාගතේ මහා මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එතකොට ප්‍රශ්නමයි මහා භද්‍ර කල්පයට පහළ වෙන බුදුවරු. සාමාන්‍ය කල්පයක නම් එක බුදු කෙනෙකුයි ලෝකයට පහළ වෙන්නේ. මහා භද්‍ර කල්පය නැවත බුද්ධ ශූන්‍ය කාලයක් ලැබෙන්නට ආසන්න කල්පයයි. ඒ කල්පයේදී බුදුවරු 5 දෙනෙක් ලෝකයට පහළ වෙනවා. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉඳලා තියෙනවා පිටිපස්මි අවුරුදු 80000ක්. අවුරුදු 40000ක්. අවුරුදු 40000ක් වැඩ ඉඳලා තියෙනවා. පොඩි කාලයක හිතන්න පුළුවන්ද? අවුරුදු 40000ක් කියන්නේ හිතා ගන්නත් බැහැ නේද? බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙවෙයි. ඒ කාලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ එවැනි මහා දීර්ඝ කාලයක්. ඊළඟට කොණාගම බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවුරුදු 30000ක්. පුංචි කාලයක් නෙවෙයි. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 20000ක්. බලන්න කොච්චර වාසනාවන්ත ඒ කාලේ මිනිස්සු නේද? කොච්චර පින්වන්තද? බුදුහාමුදුරුවෝ සියසින් දැකලා, දන් බෙදලා, උපස්ථාන කරලා, බණ අහලා, කෙලෙසුන් නැසලා නිවන් දකින්න තරම් ඒ මිනිස්සු පින්වන්ත වුණා. ඉතින් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුදු බව ලබන්නට පස් මහ බැලුම් බැලුවා කියලා මම මුලදී සඳහන් කරානේ. ඒකදී එක කාරණයක් තමයි කාමය. මනුස්ස ආයුෂ අවුරුදු 100ට වැඩි නම් විතරයි ලෝකයට බුදුවරු පහළ වෙන්නේ. තේරුණාද? මනුස්ස ආයුෂ අවුරුදු 100ට වැඩි වෙන්න ඕන. අපේ වෙලාව හොඳ නිසා මනුස්ස ආයුෂ අවුරුදු 120ක් පවතින වෙලාවේ තමයි ගෞතම බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ. එතකොට උන්වහන්සේ 45 වසරක් මධ්‍යම යාමේදී ඇය දෙකක පමණ සුළු නින්දක් ලැබමින් දෙව් මිනිසුන් බ්‍රහ්මයන් සහිත මේ ලෝකෙස සත්වයන් කෙරෙහි පතන මහා කරුණාවෙන් ධර්මය දේශනා කරමින් අපට මග නොමග පෙන්වා දුන්නා. කුමක්ද කළේ බුදුරජාණන් වහන්සේ? ධර්මය ලෝකයට දේශනා කරමින් මග නොමග පෙන්වා දෙමින් නිර්වාණ මාර්ගයට මග කියලා දුන්නා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෙටි කාලයක් නේ. ඒ නිසාම ශාසනීය ආයුෂ දීර්ඝ වුණා. බුදු කෙනෙක්ගේ ආයුෂ අඩු වෙනකොට ඒ බුදුහාමුදුරුවෝ ප්‍රාර්ථනා කරනවා යම් කිසි කාල සීමාවක්
උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ප්‍රධානව ඒ සම්බුද්ධ ශාසනය ධර්මස්කන්ධය පවතිනට කියලා. ඒ අනුව තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ අප බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා තිබෙන්නේ 5000ක් කල් මේ සම්බුද්ධ ශාසනය ලෝ තුල පවතින්නට. ඉතින් පින්වත්නි දැන් මෙතනදී මහාසාල අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අන්න අර විදියට කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ වගේ ආයුෂ ලබලා තියෙනවා. ඕනාගම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවන් ආයුෂ ලබලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ ආයුෂ ලබලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80000ක ආයුෂ ලබන පින්වන්ත බුදු කෙනෙක්. එතකොට එවැනි සිද්ධි සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහාසාල මේ ලෝකේ මනුස්සාංශ පිරිහෙනකොට මිනිස්සු තුළ ගුණ ධර්මයන් පිරිහෙනවා. ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව අවම වෙනවා. ධර්මයට නැඹුරු බව අවම වෙනවා මනුස්සාංශ පිරිහෙනකොට. 100න් 15ට මනුස්සාංශ පිරිහෙද්දී මිනිස්සු අධම්ම රාගයට පෙළඹෙනවා. මොකද්ද? අධම්ම රාගයට පෙළඹෙනවා. ඒ වගේම විෂම ලෝභයට පෙළඹෙනවා. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය දැඩි වෙනවා. ඒ නිසා එවැනි කාලයට ලෝතරේ මහා විපත් තියෙනවා කියලා සිහිපත් කරනවා. මොනවද මේ අධම්ම රාගය කියලා කියන්නේ? අද මේ දවස්වල කතා වෙනවා නේද? මොකක්ද? එක ලිංගික ක්‍රියා පිළිබඳව දරුවන්ට උගන්වන්න යනවා කියලා. සමලිංගික කරවන්නේ. ඒවා තමයි අධම්ම රාගය කියන්නේ. මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා සාමාන්‍ය මිනිස්සු ලෙස හැසිරෙන දේවල් වෙනුවට අධම්ම රාගයෙන් සත්තු එක්ක වෙන විදියට ඒ අනවශ්‍ය කාම ක්‍රියාවල යෙදෙන තරමට මිනිස්සු පිරිහීමට ලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි විෂම ලෝභය. විෂම ලෝභය කියන්නේ ලෝභකම සීමාව ඉක්මවා ගිහිල්ලා මුදලට, දේපලට, වස්තුවට, පුංචි දේකට අසීමිතව ලෝභකම් කරලා මනුෂ්‍ය ඝාතන කරන තරමට මිනිස්සු පිරිහීමටපත් වෙනවා කියලා. දැන් අපි එහෙම වෙලා නැහැ. ඉති ගමන් පාන්ගෙඩියේ ඉතුරු මුදල දෙන්න ගියාම ඒක ඉල්ලුවා කියලා මිනී මරණ රටක් බවට ලෝකයක් බවට පත් වෙලා මේ විෂම ලෝභය නිසා තමයි අද පවුල් අතරේ ගම් නගර අතරේ රටවල් අතරේ කොච්චර දරුණු යුද්ධ ඇති වෙනවද නේ ලෝභකම නිසා. ඒ නිසා මේ ලෝභකම සීමා ඉක්මවා ගියාම ඒ සමස්ත සමාජයේම පිරිහීමට විනාශයට රාජ්‍යයන් පිරිහීමට විනාශයටපත් වෙනවා කියලා තථාගතයන් වහන්සේ මහා සාලට මේ දේශනාවේදී සිද්ධ කරනවා. මේ දේශනාව ත්‍රිපිටකයේ අනුත්තර නිකායේ තමයි සඳහන් වෙන්නේ මහා සාල සූත්‍රය. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා කියලා සඳහන් වෙනවා. මොකක්ද නියත මිත්‍යා දෘෂ්ටිය? අද ඔන්න එක්කෙනෙක් පහළ වෙලා කියනවා මම බුදු වුණා කියලා. අපේ ඇත්තෝ දහම් පාසලේ පෙර පාසලේ ඉඳලා ඉගෙන ගන්නවා බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා නේද? සාරා සංකීර්ණ කල්පලක්ෂයක් පෙරම් පුරලා දසපාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් මෙන්න මේ වගේ කල්ප ප්‍රමාණයක් පෙරම් පුරලා බුදු බව ලබන්නේ කියලා අහලා තියෙනවා නේද? ඉගෙනගෙන තියෙනවා. හැබැයි මොකෙක් හරි බහුබූතේ සිවුර දාගෙන හරි නැතුව හරි මම බුදු වුණා කිව්ව ගමන් අපේ ඇත්ත මොකද කරන්නේ සෑහෙන නිසා බස් අරගෙන වාහන අරගෙන අර ශේනික බුදුන් දකින්නට දුවනවා. ශේනික බුදුන් දකින්නට දුවලා ඒක කියනවා ඔන්න බුදුහාමුදුරුවෝ ඉපදුනේ අහවල් තැන. අහවල් තැන කියලා ලංකාවේ තැන නම් කරනවා. අපේ ඇත්තෝ තනේ වැඳ යනවා. ජයශ්‍රී මහා බෝධිය අමතක වෙනවා. දලදා වහන්සේ අමතක වෙනවා. රෝණයක් ධාතුන් වහන්සේලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉන්න ඒ මහසෑය අමතක වෙනවා. එහි අපිට මෙතන වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. තව නොයේ විලම්බීත
මතවාද නොයෙක් ඇත්තෝ සමාජයට ගෙන එනවා. අපි ඇත්තෝ පස්සෙත් දුවනවා. ඒ කියන්නේ ඔබ තුළ ශ්‍රද්ධාව පිරිහිලා නේද? ඔබ තුළ හරි ශ්‍රද්ධාව තියෙනවා නම් ඔබ එක එක්කෙනා කියන මේ විලම්භීත අදහස් පසුපස මිත්‍යා අදහස් පසුපස ගමන් කරනවද? නෑනේ. ඔබ තුළ ශ්‍රද්ධාව පිරිහිලා. මේ ලෝකේ අපි දැන් ඔය විදියට අදම රාගයෙන්, විෂම ලෝභයෙන්, නියත මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙනකොට, ඒවට පෙළඹෙනකොට, එවැනි සිතුවිල්ලක ඉඳදී මරණයටපත් වුණොත් අපට මොනවා වෙයිද? මොනවා වෙයිද? අපි නිරය, තිරිසන්, പ്രേතාසුර හතර අපායට නොවැටි ඉදීද? එයින් ගැලවෙන්න පුළුවන් කමක් ලැබෙයිද? ඒ විතරක් නෙවෙයි කින්වත්නි. තථාගතයන් වහන්සේ පෙන්වනවා යම් මනුෂ්‍ය වර්ගයා මේ විදියට අදම රාගයට පෙළඹෙමින් සහෝදරයා, දුව පුතා, නැන්දමාම, අම්මා තාත්තා අඳුනන්නේ නැතිව රාගය ඇති කර ගන්නවා නම්, ඒ වගේම ලෝභකමින්, විෂම ලෝභය නිසා රට රාජ්‍යයන් ගම් විනාශ කරමින්, සහෝදර සහෝදරයෝ වැටෙන්නට ගහ මරා ගනිමින්, පුංචි දෙයකට මරා ගන්න තත්වයට මිනිසාපත් වෙනවා නම්, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිකව බුදුරජාණන් වහන්සේව සී සද්ධර්මයේව ආර්ය සංගරුවන තුනුරුවන් හැර වෙනත් සරණයන් පසුපස හඹාගෙන යනවා නම් මේ පාපකාරී බව ලෝකේ වැඩි වෙන්න එක පැත්තකින් ආයුෂ මොකක් පිළිගෙනවා. දැන් මිනිසුන්ගේ පරමායුෂ කීයද? 80ටත් අඩුයි. 70ට විතර අඩු වෙලා. ගණන් හදන්න ඉඳලා නම් කියනවා 78යි කියලා. හැබැයි අපිට පේනවා 50යි 70යි අතර සෑහෙන්න මරණයටපත් වෙනවා අපේ අස්පන අපිටම නේද? ඒකකොට ආයුෂ පිරිහිලා තියෙනවා අවුරුදු 70කට. මේක මිනිස්සුන්ට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ඇයි? අවුරුදු 100කට අවුරුදු 2ක් විතර තමයි ආයුෂ අඩු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2500ක් විතර වෙනවා නේද? 500 ඉක්මවලා. එතකොට අපේ ආයුෂ අවුරුදු කීයකින් අඩු වෙලා 220 ඉඳලා 50කින් විතර අඩු වෙලා කියලා. එදා 120ක් කල්ගෙවූ පරමායුෂලාද මිනිස්සු අද අවුරුදු 70 පරමායුෂෙන් පිරිහිලා යනවා. අපට පෙර අපේ ආච්චිලාමලා තමයි ඔය දැන් 70 80 90 ඉඳලා මිය දෙන්නේ නේද? දැන් අපේ කණ්ඩායමේ අය බොහෝ දෙනෙක් 50යි 60යි 70යි 70 ඉන්න ලැබුණත් ඒක වාසනාවක්. එච්චර ඉන්නත් බැරි තරම්. එච්චරටම ආයුෂ පිරිහිලා. තේරුම් ගන්නට මේකත්. ඒ විතරක් නෙවෙයි. ස්වභාවික විපත් ඇති වෙන්නට දෙවිවරු මනුස්ස වාසයන්ගෙන් ඈත් වෙනවා කියලා සඳහන් වෙනවා. දැන් අපේ ඇත්තෝ කරදර පීඩා ප්‍රශ්නාව දෙවියන්ට බයිනවනේ. අපි මෙච්චර හොඳ වැඩ කරනවා, අපි විදහම් කරනවා. දෙවියෝ අපේ මොනවත් බලන්නේ නැහැ කියලා බයිනවා දොස් කියනවා නේද දෙවියන්? ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපේ රට බෞද්ධ වුණාට බහුතර මිනිස්සු පවුකම් වෙලනියනවා. බෞද්ධකම තුළ අඩුම පංච සුචරිතය රකින්නේ කීයෙන් කී දෙනාද? ඒ කියන්නේ පන්සිල් රකින්නේ. පිළිදහම් කරනවා හැබැයි පන්සිල් රකින්නේ. ඒවා දැන දැනම කැඩෙන්න අරිනවා. දැන දැනම කැඩෙන්න අරිනවා. පංචශීලයේ අපි සමාදන් වෙලා උත්සාහයෙන් වීර්යයෙන් රකින්න ඕන. හුස්ම ගන්නවා වගේ වෙන්න බෑ පන්සිල් රකින්න එක. හුස්ම ගන්නවා වගේ කියන්නේ දැන් අපි ඉපදෙච්ච දවසේ ඉඳලා හුස්ම වැටෙනවද නේද? අපිට දැනෙනවද? දැනෙන වෙලාවලුත් නැත්තේම නෑ. නෑ ඒකේ විදිහට ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා නේද? දැන් අපි හිතන්නේ නෝ පන්සිලුත් ඉබේ වැටේ කියලා. ආමුදුවරු අහුවෙච්ච වෙලාවට අහුවෙච්ච තැනදී පන්සිල් දෙනවා නේ. අපි ගන්නවා දෙන නිසා. අරගෙන මම පන්සිල් ගත්තා රකින්න ඕනේ කියලා අදිස්ථානයක් ඇති කරගන්න කී දෙනාද නේද? අනිත් අය ඔහේ දවස ගෙවනවා. ගෙවනකොට සමහරුන්ගේ සතුන්ට හිංසා වෙනවා, මරණයටපත් වෙනවා. හිතාමතා නොහිතගෙන ඒවා දිනනවා. සමහරු හිතාමතාම කරනවා. සමහරු
ඇඟට නොදැනී හොරකම් කරනවා. ඇඟට නොදැනී හොරකම් කරලා හොරකම් කරේ නෑ වගේ. තවත් සමහරු කවුරුවත් දැක්කේ නෑ කියලා හිතාගෙන කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. පරදාර සේවනයේ, පරපුරුෂ සේවනයේ මේවා යෙදিলা යන්තම් ඇති කවුරුත් දැක්කේ නෑ කියලා හිතන් ඉන්නවා. තවත් සමහරු හැරෙන පැත්තේ බොරු කියනවා. හැරිච්ච පැත්තේ බොරුමයි කියන්නේ. අහන මිනිස්සු දන්නවා මේ බොරු කියලා. හැබැයි අර පුද්ගලයාට තේරෙන්නේ නෑ බොරු කියනවා කියලා. ඇයි? ඒකට පුරුදු වෙලා ඇද්දහිලා. තවත් සමහරු මදයට ප්‍රමාදයට හේතු වෙනවා. මොකක්ද වෙන්නේ? මදයට ප්‍රමාදයට මත් වෙනවා. ජීවිතයයි සසරයි දෙකම ප්‍රමාදයට ලක් වෙනවා. නිවන ඈත් වෙනවා. ධර්මයේ ඈත් වෙනවා. Taman පිරිහෙනවා. මොනවද? මත්ද්‍රව්‍ය නිසා. ඒ කියන්නේ අපේ ඇතැම්මත් බොන අරක්කු විතරක් නෙවෙයි. අරක්කු සිගරට් එකේ ඉඳලා ඔය සමාජ විරසනයට හේතු වෙලා තියෙන කුඩු ගංජා නොයෙක් දේවල් කියනවනේ. මම නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. මේ සියල්ලට ඇබ්බැහි වෙලා මේවා භාවිතා කරනවා. කවුරු හරි උත්සාහයෙන් උනන්දුවෙන් අදිෂ්ඨානයෙන් පංචශීලයේ රකින්නවා නම් ඒ ඇත්තන්ට මේ ලෝකේ මනුෂ්‍ය ලෝකයේ තුල සංසාර ගමනේ මහානක වරණයක් ලැබෙනවා. හැබැයි අපේ ඇත්ත ඒක අනවබෝධයෙන් ඔහි කැඩෙන්න රට තියෙනවා. ඒ නිසා බෞද්ධයෝ හැටියට පංචශීලය, පංච සුචරිතය උත්සාහයෙන් වඩන්න ඕන කියලා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් දැන් මෙතනදී සිහිපත් කරනවා මිනිස්සු අධර්ම රාගයට පෙළඹෙනවා. අධර්ම රාගයට පෙළඹෙනවා. මිනිස්සු විෂම ලෝභයට පෙළඹෙනවා. මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය පසුපස හඹාගෙන යනවා. බෝමාට දෙවිවරු. ඒ කියන්නේ මිනිස්සු ආශ්‍රයෙන්ම වැඩ ඉන්න දෙවිවරු. එතකොට අපේ බෝධීන් වහන්සේලාගේ වැඩ ඉන්න රුක්ෂ දේවතාවෝ. මේ මිනිස්සු ආශ්‍රිතව වැඩ ඉන්න දේවතාවෝ මිනිස්සු අත්හැරලා මේවයින් ඈත් වෙලා යනවා කියනවා. යම්කිසි ගම්වතුර, භූමිකම්පා, සුලිකුණාටු නොයෙක් නායයන් සිට වෙනකොට දෙවිවරු ඒවා බලක්වන්නේ නැතුව පැත්තකට වෙලා බලන් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මහා සාලට. දැන් අද වෙන්නේ ඒක නෙවෙයිද? අද කොච්චර ස්වභාවික ව්‍යසනයන් ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරා සිද්ධ වෙනවද? මිනිස්සු විෂම ලෝභයෙන්, අධර්ම රාගයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් වෙලී ගැලී සිටින නිසාම දෙවිවරු මිනිස්යන්ට වෙන විනාශයන්ට වෙන්නේ දීලා අහක බලන් ඉන්නවා. ඒ විනාශයන්ට පාත්‍ර වෙන්න මිනිස්යා සුදුසුයි කියන තැන දෙවිවරු දීලානේ අරන් ඉන්නවා. තේරුම් ගන්නට පිළිවන්. බලන්න අපි අහලා තියෙනවා නේද? ඉස්සර සක් දෙවිවරු වෙස්වලාගෙන ඇවිල්ලා මිනිස්සුන්ට උදව් කරා කියලා. සමහර දෙවිවරු වනගත වෙලා මේ දුක් මහන්සියෙන් හම්බ කරන අයට උදව් කරා කියලා. ඇයි අද එහෙම නැත්තේ? මිනිස්සු ධර්මයෙන් ඈත් වෙලා පිරිහිලා නිසා දෙවිවරු මිනිස්සුන්ට අද පිහිට වෙන්නේ නැහැ. ගුණධර්ම වඩන අයටයි දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම රැකවරණේ ආශිර්වාදය සැලසෙන්නේ. ගුණධර්ම වලින් ඈත් වෙලා පිරිහිච්ච මිනිස්සුන්ට දෙවියෝ මොන විනාශුණක් බලන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ විපත් වෙන්නේ? අපි ධර්මයේ තුල නැති නිසා. අසුභාග්‍ය විපත් වැඩි වෙන්නේ අපි ධර්මයේ තුල නැති නිසා. අර විදියට අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, ඊර්ෂ්‍යා, වෛර, කුහක, ක්‍රෝධ ගති දියුණු කරගෙන ජීවත් වෙන ජන සමාජයක ඕනම මහ විනාශයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන් කියලා දැනගෙන අපි ජීවත් වෙන්න ඕන. ඒ අතර වෙනකොට අපිටත් ඒවට මොන දෙන්න සිද්ධ වෙනවා නේද? ඉතින් අපේ කුසල ශක්තිය අපිව රකින්නවා. අපි පින්දහම් කරගෙන ගුණවන්තව හිටියොත්. ඔබ දකින්න ඇති අර මහා කන්දක් නායකයෙක්. සියලුම ගෙවල් පොළවට පසට සමතලා වෙලා එක නිවසක් ඒ මිනිස්සු එක්කම ඉතුරුනා. අන්න සංසාරයේ කුසල් වඩලා මේ ජීවිතෙත් මිනිස්සු කාටවත් හිංසා නොකර පින්දහම් තුළ ජීවත් වෙන නිසා ලැබෙන ලාභය. ඒ නිසා තථාගත බුදු කෙනෙකුගේ වචනයි මේ වචන මගේවත් වෙන කෙනෙක් හිතලා පොතක ලියපුවක් නෙවෙයි. තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙකු යම් තැනක බුද්ධ වචනයක්
මෙන්න මේ ලෝකේ මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවද? එය එලෙසමයි. ඒ වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔබ ඔබේ දරුවන් මොනුබුරු විවිරියන් ජීවිතය තුළ ඒ පිරිහීම් ගති වලින් ඈත් වෙන්න කියලා කල්පනාවට අධිෂ්ඨානයට ඇති කර ගන්න ඕන. ඊළඟට පින්වත්නි, ඒ විදියට සුභාල්ප විපත්ති වෙනවා විතරක් නෙවෙයි. යක්ෂයන්ට අධිපති දෙවියෝ කවුද කියලා දන්නවද? කෙටියෙන් කියනවා වෙසමුණි කියලා නේද? වෛශ්‍රවණ දෙවියෝ සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙක්. මේ සතරවරන් දෙවියෝ එදා ආටානාටිය සූත්‍රය දේශනා කරනවනේ නේද? ඇයි ඒ බෞද්ධ ශ්‍රාවකයන්ට, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට අමනුෂ්‍යෝ හිංසා කරනවා කියලා කියනවා නේද? ආටානාටිය සූත්‍රය දේශනා කරන්නේ එහෙමනේ. සතරවරන් දෙවි රජ දරුවෝ පිරිවර අමනුෂ්‍යෝත් එක්ක බුදුහාමුදුරුවෝ ළඟට එනවා මධ්‍යම රාත්‍රියේ. ආවම සමහර අමනුෂ්‍යෝ කකුල් පිට කකුල් දාගෙන ඉන්නවා පැත්තකට වෙලා. සමහර අමනුෂ්‍යෝ සුරුවම් බබා ඉන්නවා විකිල් ගන්න. එක එක විදියට ඉන්නවා. ටික දෙනෙක් විතරක් දන ගහලා නමස්කාර කරලා පැත්තකට වෙලා ඉන්නවා වෛශ්‍රවණ දෙවියෝ ළඟට වෙලා. වෛශ්‍රවණ දෙවියෝ කියනවා බලන්න ගෞතම බුදුරජාණන් වහන්සේ. මේ යක්ෂයෝ සමහර ඔබ වහන්සේට ප්‍රියමනාපයි. ඔබ වහන්සේට ගෞරව කරනවා. ඒ වුණත් අර පැත්තකින් ඉන්න බහුතරය ඔබ වහන්සේට අකමැතියි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට අකමැතියි. ඔවුන් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට හිංසා කරනවා, පීඩා කරනවා, නොයි කඩන්තේට්ටම් කරනවා. ඇයි එහෙම ඔය කරන්නේ? ඔබ වහන්සේ දේශනා කරනවා කුමක්ද? පාණාතිපාතා පටිවිරතෝ හෝති. පානඝාත කරන්න එපා ඒවන් බලපින්ට කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඒවා පිළිපදිනවා. අදින්නාදානා පටිවිරතෝ හෝති. සොරකම් කරන්න එපා කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඒවා පිළිපදිනවා. ඒ වගේම කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමයේ වර්ධවා හැසිරෙන්න එපා කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ශ්‍රාවකයෝ ඒවා පිළිපදිනවා, අනුගමනය කරනවා. මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, හිස් වචන කියන්න එපා කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ශ්‍රාවකයෝ පිළිපදිනවා, අනුගමනය කරනවා. සුරාමේරේ මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති. සුරාවෙන් මේවයි වලකින්ට කියලා ඔබ වහන්සේ දේශනා කරනවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඒව අනුගමනය කරනවා, පිළිපදිනවා. අනේ නිසා ප්‍රාණඝාතයට, අදත්තාදානයට, සොරකමට, කාම මිත්‍යාචාරයට, මුසාවට, මද්යසාරයට ඇප්පෙහුණු අමනුෂ්‍යෝ ඉන්නවා. මිනිස්සු වගේම මිනිස්සුත් ඉන්නවනේ නේද? ඒ වගේම අමනුෂ්‍යෝත් ඉන්නවා. මේ අමනුෂ්‍යෝ ඔබ වහන්සේට අකමැතියි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට අකමැතියි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට පීඩා කරන්න හිතනවා. එහෙම හිතන වුණ මොකක්ද කරන්නේ? ඉති වාහනං කତ୍වා අනුයන්ති විසෝදිසං. පුරුෂ වාහනං කତ୍වා අනුයන්ති විසෝදිසං. මෙහෙම කියනවා. ස්ත්‍රීන් වාහන කොට සැරිසරනවා, පුරුෂයන් වාහන කොට සැරිසරනවා. කුමාර වාහනං කତ୍වා පොල්ලු වාහනයක් බවට පත් කරගෙන එහෙම නැත්නම් මේ ශරීරය තුල සැරිසරනවා. ගෑනු ළමයි තමන්ගේ මෙහෙයුමට ගන්නවා. මේ විදියට සමාජී තරුණ තරුණියන් වැඩිහිටියන් තමන්ගේ වසඟයට අරගෙන වැරදි ක්‍රියා කරනවා. බලන්න කොච්චර අද මේ සමාජයේ වවෙනවද? එහෙම දේශනා කරලා කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයෝ මෙල්ල කරන්න නම් සත්බුදුවරුන්ට වන්දනා කරලා සතරවරන් දෙවියන්ට පින් දෙන්න කියලා වහන්සේගේ ශ්‍රාවකයන්ට අනුදැන වදාරන්න කියලා තමයි ආටානාටිය දේශනා කරන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ආපස්සට බුදුවරු හත තමයි සත්බුදුවරු කියලා කියන්නේ. ආසන්නම බුදුවරු. ඒ බුදුවරුන්ට සිටි බුදුහාමුදුරුවන්ගේ ඉඳලා ඒ බුදුහාමුදුරන්ට වන්දනා කරලා සතරවරන් දෙවිවරුන්ට කියන්න කියනවා කොහොමද? අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ හේතේ, අයං යක්ඛෝ විහෙතේ. මේ යක්ඛෝ අමනුෂ්‍යෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ
මට මගේ පවුලට හිංසා කරනවා, පීඩා කරනවා, කරදර කරනවා, මොවුන්ව බැඳලා අහකට දාන්න කියලා සිහිපත් කරනවා කියලා සිහිපත් කරනවා. එහෙම කළාම මොවුන්ට දඬුවම් දීලා බන්ධනයකට ලක් කරනවා දෙවිවරු විසින්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහාසාල මිනිස්සු විෂම ලෝභයෙන් අධර්ම රාගයෙන් ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටියට වැටිලා පිරිහිලා කටයුතු කරනකොට සතරවරන් දෙවිවරු වෛශ්‍රවණ දෙවියෝ යක්ෂයන් මුදා හරිනවා මිනිසුන් විශේෂයි. ඒ යක්ෂයෝ වෙවිලා මිනිසුන්ට හිංසා කරනවා, පීඩා කරනවා, ලෙඩ දුක් ඇති කරනවා. මොකද මිනිස්සු රාග සහිත නිසා, ද්වේෂ සහිත නිසා, මෝහ සහිත නිසා, ඒ වගේම ධර්මයේ නැත් වෙන නිසා දෙවිවරු පවා මිනිස්සුන්ට එරෙහිව යක්ෂයන් මුදා හරින්න හේතු වෙනවා කියලා මහාසාලට බුදුහාමුදුරුවෝ මෙතනදී සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහාසාල මෙවැනි ආයුෂ පිරිහුණ ධර්මයේ නැත් වුණ කාලෙක තවත් මහා භයානක දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මිනිස්සු නොයෙක් අවිආයුධ තනාගෙන එකිනෙකාට එරෙහිව ඒවා භාවිතා කරනවා. එකිනෙකා මරන්නට ලෑස්ති වෙනවා. ගම් පළාත් දෙකට බෙදිලා ගහමරා ගන්නවා. රටවල් දෙකට බෙදිලා ගහමරා ගන්නවා. මිනිසුන්ට මනුෂ්‍ය ඝාතනය, ලේඛපාසාව සීමා වීමවල යනවා. දැන් අද මේ ලෝකයේ සිද්ධ වෙන්නේ ඔක නෙවෙයිද පින්වත්? හොඳට හිතලා බලන්න. ධර්මයේ ඇසුරින් තථාගතයන් වහන්සේ එදා මේ මහාසාලට දේශනා කළ දේ අද අපේ මිනිස්සු රාගයෙන් වෙලිලා විෂම රාගයන් නැති කරගෙන විකෘති ලිංගික ආශාවන්ගෙන් සමස්ත සමාජයේම වෙලා ගන්න හදද්දී පුංචි දරුවන්ට පවා විෂම රාගයන් පුරුදු පුහුණු කරන්න පාසල් පෙළ පොතට ඇතුළත් කරන්න හදද්දී අනිත් පැත්තෙන් මිත්‍යා දෘෂ්ටිකව නොයෙක් මිත්‍යා දෘෂ්ටි පස්සේ ලෝභදගෙන යද්දී ධර්මයෙන් ඈත් වෙද්දී මහා සංඝරුවනට ධර්මයට තථාගතයන් වහන්සේට ඔබ සද්ධාවෙන් සබන බුද්ධ පූජාවට පවා ගෞරවයෙන් තියන්න ඕන එක අගෞරව කරද්දී නින්දා අපහාස කරද්දී මේ සුභව ධර්මයේ ලෝතලය කම්පා නොවී ඉඳීද රුවන්වැලි මහසෑයට අපේ ඇත්තෝ ස්වාමීන් වහන්සේලා සද්ධාවෙන් තියන සම්බුද්ධ පූජාව ගැන මහා කම්පාවෙන් නිරාගමික තියාගෙන මේ බෞද්ධ ළමයිම ඇතන් බෞද්ධ ළමයිම තවත් වෙනත් ආගමික ඇත්තෝ මහා නින්දා අපහාස කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේට මහා නින්දා අපහාස කරනවා. එදා අන්‍ය තීර්ථකයෝ මුගලන් මහරහතන් වහන්සේ ඝාතනය කරන්නට කළා වගේ සෝමහාමුදුරුව වැනි පින්වත් දේශකයන්න් වහන්සේලා ඝාතනය කරන්න සැලසුම් හදනවා. ඒ විතරක් නෙවෙයි සිවුරු දාගත්ත ගිහියැත්තු හන්දි ගානේ දාලා මස් ගන්න, අරක්කු ගන්න, නොයෙක් ඒව ගන්න දාලා මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව විදහෙලනවා. අපේ සමහර මුලාවේ වැටෙන ඇත්තෝ අයියෝ මේ හාමුදුරු නමක් නේද කියලා පවුපුරව ගන්නවා දොස් කියලා. එහෙම සමාජයක් අද තියෙන්නේ. ඒ නිසා අපි හොඳ අවදියෙන් ඉන්න ඕන. මෙවැනි කාලයක ජීවත් වෙනකොට මනා සීයෙන් කටයුතු කරන්න ඕන. නැතිනම් අපි අර විෂම ලෝභයෙන් අධර්ම රාගයෙන් පිළිච්ච මිනිසුන්ගේ ගොඩටම වැටිලා අපි විනාශයටපත් වෙන අපේ දරුවෝ මොනගුරු මිනිබිරියෝ විනාශ වෙලා යනවා. ඒ නිසා පින්වත්නි මෙවැනි අවධියක මෙවැනි විෂම ලෝකයක ඉඳලා ශනිකව අපි තරහවෙන් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ඉඳලා මරණයටපත් වුණොත් අපිට අත්වෙන එක නම ඊටාම භයානකයි. ඒන් ගැලවෙන්නත් බුදුහාමුදුරුවෝ මගක් කියනවා. මොනවද? ඔබ තුළ වැඩි යුතු ගුණාංග කිහිපයක් කියනවා. පළවෙනි ගුණාංගය සද්ධාව. එදා අලව් යක්ෂයා බුදුහාමුදුරුවන්ට පීඩා කරන්න උත්සාහ කරලා බැරිම වුණාම Tamanගේ පරම්පරාවෙන් විසඳ ගන්න බැරි වුණ ප්‍රශ්න බුදුහාමුදුරුවන්ගෙන් අහනව නේද? අහලා කියනවනේ එහෙම අහනවා කියන්නේ. ඒ ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දන්නවද? කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. පුරුෂේ මිනිස්සේ පුරුෂ කියන්නේ තීරේ විතරක් නෙවෙයි මෙතනදී. සියලු මිනිසුන්ට. මිනිස්සේ ශ්‍රේෂ්ඨ වන්නේ කුමන ගුණයක් තිබේද?
සද්ධාද විද්දං පුරිසස්ස සිට්ඨං කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යම් මිනිසෙකු තුළ සද්ධාව පවතීද ඒ මිනිසයා උතුම් ගුණවන්ත මිනිසෙක් වෙනවා කියලා දේශනා කරනවා. සද්ධාව කියන්නේ කොහොමද? බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිගැනීම සහ ඊට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කිරීම. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තිබෙනවා. උන්වහන්සේගේ ශාසනය පවතිනවා. ඒ ශාසනයේ පවත්වාගෙන යන ශ්‍රාවක සංඝයා වැඩ ඉන්නවා කියලා යමෙකු පිළිගන්නේ නම් සද්ධාවෙන් තුනුරුවන් විශේෂයි ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරයි නම් අන්නේ අය සද්ධාව යුක්තයි. ඒ සද්ධාව එලෙස පවත්වා ගන්නවා නම් ඒ අය මරණය ශනිකව මොන විදියට වුණත් සහරාන්ලා වගේ බෝම්බකාරයෝ ඇවිල්ලා බෝම්බ වලට අපි අහුවලා මැරුණා. අපි ඒකාන්තයෙන් සුගතියටම විතරයි යන්නේ, දුගතියට යන්නේ නැහැ. ඒක බුද්ධ වචනයක්. එනිසා ඔබ නිතිපතා ශ්‍රද්ධාව තුළ බුදු ගුණ වඩන්න. මොකක්ද බුදු ගුණය? 9යි නේද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති කියලා බුදු ගුණ 9 සිහි කරන්න. උදෑසන අවදි වුණාම මේ ලෝකයටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. කොහොමද? මම නිරුක් වෙම්වා, නිහොබි වෙම්වා, සෝපත් වෙම්වා, දුකින් මිදෙම්වා ආදී වශයෙන් සියලු සත්‍යයන්ට උදේ නැගිටලා කට හොද ගත්ත ගම මෝනේ ඇස් දෙකේ නිදිමත නම් ඇස් දෙක මොනම හේතුවට කමන්නේ නැත්තම් කට හොද ගත්තම නිදි ඇදේම නිදි පැදලන වාඩි වෙලා අඩුම විනාඩි 5ක් පිරිමිගේ හැම දරුවෝ තරුණ දුවලක දාලා ඔක්කොම විනාඩි 5ක් ලෝකයට මෙත් වඩන දවස පටන් ගන්නවා. රැයට නිින්දට යන්න ගියාම අපේ වැඩ හිටියන් වල තාත්තලා නම් ඔය ජංගම දුර ගඩනේ උඩ පහළ යමින් ඉන්නේ ඇඳට ගිහිල්ලා නේද? හැබැයි ඉතින් තරුණ දුවලක දාලා තරුණ අම්මලා තාත්තා ලෝකේ කාමියා කරලා ඉතල තමයි නිින්ද යන්නේ. හැබැයි ඒක අත්හැරලා ඇඳට ගියාම ඔබ බුදු ගුණ භාවනාව සිහිපත් කරන්න. අර මම සිහිපත් කළ විදියට ඉතිපිසෝ ගාථාව අඩුම 7 වරක් විනාඩියක් දෙකක් පස්සේ ඉගෙනවන්නේ නේද? පුළුවන් නම් 21 වරක් විතර. අඩුම 7 වරක් නැත්නම් 21 වරක්වත් ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් බුදු ගුණ 9 සිහිපත් කරනවා. ඒ සිහිපත් කරලා නින්දට යන්න. නිදහස ලැබෙන, පීඩාවක්පත් වෙන, හිතට සංඛාවක් දැනෙන හැම වෙලාවෙම බුදු ගුණ, දහම් ගුණ සංගම සිහිපත් කරන්න. අහලා තියෙනව නේද දජග්ග සූත්‍රය? කියවලා තියෙනවනේ. දෙවිවරු සිහිපත් කරනවා පින්වත්නි. අනිත් දෙවිවරුන්ට නොබලාට බියක්, චකිතයක්, පීඩාවක් නොමුද හැගැන්වීම. ඒ කියන්නේ අපි කියන්නේ බය වෙලා මයිල් කෙරෙහි උඩාන කියන. එහෙම මොනවා හරි බයක්, සංකාවක්, අවුලක් මනසට දැනෙනවා. සිහිපත් කරන්න කියනවා කුමක්ද? මමේව තස්මින් සමයේ අනුස්සරෙය්‍යාත. ඒ වෙලාවට මම ගැන සිහිපත් කරන්න කියලා තථාගතයන් වහන්සේ සිහිපත් කරනවා. ධර්මය ගැන සිහිපත් කරන්න කියලා දේශනා කරනවා. ආර්ය සංඝ තුරුවන ගැන සිහිපත් කරන්න කියලා ඉතිවිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ගාථා ගුණ සිහිපත් කරනවා. ඔබ සද්ධාවෙන් යුක්තව ලැබෙන හැම වෙලාවෙම තුනුරුවන් ගුණ මෙහෙය කරන්න. ඒ වගේම සීලය ගුණය වඩන්න, පංච සුඛිතය හැකි හැම වෙලාවෙම ශක්ති සම්පන්න කරගන්න. කැටි කැටි හරි වැඩිහිටි තරුණ පිරිමි ගැහැණු හැමෝම පංචශීල රකින්න. පංචශීල රකින්නවා නම් මේ සමාජය අපිට නිදහස් මනසින් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැත්තම්, හොරකම වෙන්නේ නැත්තම්, කාම මිත්‍යාචාරයෙන් මේ සමාජය ඈත් වෙනවා නම්, බොරුව මුසාව නැති වෙනවා නම්, සුරාව මත්ද්‍රව්‍ය නැති වෙනවා නම් කොච්චර නිදහස් ජීවිතයක් අපට ලැබෙනවද? නිදහසේ සැහැල්ලුවෙන් අපේ දිවෙත් පුතෙක් මහපාර යවන්න බයක් සැකක් නැහැ. එවැනි සමාජයක් බිහි කරගන්න අපි උත්සාහ කරනවා. උත්සාහ කරොත් බැරි කම නැහැ. එනිසා පුංචි දුව පුතාගේ ඉඳලා
තරුණ දුව පුතා වැඩිහිටි අම්මා තාත්තා පුළුවන් ශක්තියෙන් පංචශීලයේ වඩමින් සීලය ශක්තිමත් කරගන්න. සද්ධා සීල සුත දවසට එකවරක් එක පැය භාගයක්වත් බණ ටිකක් අහන්න. ඔක්කොටම තියෙනවනේ ජංගම දුරකථන YouTube එකේ ඕන තරම් හොඳ ස්වාමීන් වහන්සේලාගේ ධර්මානුශාසනා තියෙනවා. අපේ ගාලිකප්පේ හාමුදුරුවෝ තවත් ස්වාමීන් වහන්සේලා ගොඩක් බණ කියනවා. ඉතින් මේ බණ හොඳට ශ්‍රවණය කරන්න. දවසකට පැය භාගයක්වත් එක බණකින් එක දහම් කරුණක් හිතට අරගන්න. සුත කියන්නේ ඒකයි. ධර්මය අහලා ඒව නැවත නැවත මෙනෙහි කරමින් භාවිතා කිරීම තමයි සුත. ඊළඟට තියාග ගම් දෙන්න. මහා සංඝරුවනට දෙන දාණයට අමතරව ගෙදර පුංචි ලෑල්ලක් තියන්න. තුන් වේලෙන් එක වේලක් හරි පුංචි බත් අහුරක් කුරා කෝබි පක්ෂීන් නැතුළු සත්වයන්ගේ කුසගිනි වේවා කියලා හිතලා ඒ ලෑල්ලට දාන්න. ඔබ දන්නවානේ හාමුදුරුවෝ සාංගික දාණයට වැඩියම කිස්පි ගානක් එවන්න කියනවා නේද? එවන්න කියලා පොට්ට දාන සමහර විට අනිනවා ප්‍රේතයන්ට කියලා නැහැ. දිනචරියාවේ කුංචිම කාලේ පැවිදි වුණාම ගන්නවා කුමක්ද? බස්සරලුවක්වත් දන් දීලා Tamanට බෙදපු ප්‍රමාණයෙන් පිළිපාතේ බත් අහුරක්වත් දන් දෙන්න කියනවා. ඉතින් ඔබත් පුරු වෙන්න. කොයික දිව පුතා තරුණ දිව පුතා රු කරන්න. Tamanගේ කෑමක ගානේ වලදෙදී එකෙන් නෙවෙයි. Tamanගේ විදානත් එකෙන් Tamanගේ කොටසෙන් පුංචි අහුරක් සතුන්ට දන් දෙන්න. ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාව විතර ගන්න නම් අර උදේට මෛත්‍රියයි රැයට බුදුගුණයි වැඩිවම ප්‍රඥාව දියුණු වෙනවා කෙලෙස් අඩු වෙලා. ඒ නිසා ඔය ධම්ම මාර්ගයේ ගමන් කරලා ඔබ හැම දිනකටම මේ ලෝකයේ ජීවිතයේ යහපත් පින්වන්තව ජයගෙන සසර ජය ගනිමින් උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා. මේ ගෞතම බුදු සසුන අවසන් වෙන්නට ප්‍රථමයෙන්ම හැම දිනකටම අවම සෝවාන් මඟ ඵලයක් ලබන්නට මේ මහා පින්කඳ සංසාර ගමනට හේතු වාසනා වේවා කියන සාදුත්‍යය. හොඳයි. තව පුංචි අවවාදයක් කරලා මේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා වචන දෙක තුනකින්. මේ ලෝකේ සිංහලයෝ ඉන්න එකම රට මේ රට නෙමෙයි. මේ රටේ සිංහලයෝ දැන් ටික අඩු වෙලා පිරිහීමටපත් වෙලා. ඒ කලින් 100ට ඉස්සරම 90යි 80යි ඔහොම වෙලා 74යි කිව්වා. දැන් 65ට විතර අඩු වෙලා. අපි අකමැති වුණත් කියන්න ඕනේ ඉස්ලාමික ජනතාව වැඩි වෙලා 16ක් ඉක්මවලා. තව අවුරුදු 40කින් 40ක් කියන්නේ නෑ 20කින්. මොකද්ද වෙන්නේ? මේ රටේ මේ පන්සල් මොකොත් ඉතුරු වෙන්නේ නෑ. ඉස්ලාම් පැත්ත මේ රටේ බලය ගන්නවා. එහෙම වුණොත් එක දවසේ ඔබේ දරුවන්ගේ දරුවන්ට ජීවත් වෙන්න රටක්වත් මේ සම්බුද්ධ ශාසනයවත් අහිමි වෙනවා. ඒකට කළ යුතු මොකක්ද? අපි කරන වැරැද්දක් තියෙනවා. අපේ තරුණ දුවල පුතාලා විවාහ වෙන්නේ වයස 35 40 පැනලා. අවුරුදු 25යි 34වත් අපේ තරුණ දුවල පුතාලා විවාහ කරන්න වැඩිහිටියෝ උනන්දු වෙන්න ඕන. අපේ ඇත්තෝ ගැනගෙන රස්තාවක් කරන ඒකුත් කතා කරන්නේ ඔක්කොම කරන්නේ නේ. එතකොට දරුවා ගන්න වෙලාව නැති වෙනවා. අන්තිමට දරුවෝ එකෙනයි දෙන්නයි. රටේම ආවම කුංචි බබුල රත්තරන් කියලා. රත්තරන් වෙන්න ගිහිල්ලා ආද අම්මා තාත්තට සලකන්නවත් දුවෙක් පුතෙක් නැති ගානට වැටිලා. අතීතයේ අපේ අම්මලා තාත්තලාට දරුවෝ කීයද හිටියේ? 10යි 15යි 20යි. අද මේ වෙලෙදි එක දරුවයි දෙන්නයි. තව අවුරුදු 10ක් යද්දී එක දරුවක් නැති වෙලා යනවා. ඒ දරුවෝ නැති කරන්න තමයි අර සමලිංගිකත්වයේ මේ රටට ගේන්නේ ලෝක බැංකුවේ ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය. එතකොට පිරිමි ගැහැණු ආදරය කරන්න පටන් ගත්තම දරුවෝ නැහැ. ඒක තමයි කරන්න හදන්නේ. මේ දෙවෙනි ව්‍යාපෘතිය. ඒ නිසා මේවා ගැන සිහි බුද්ධියේ ධර්මයේ තුල ජීවත් වෙනවා වගේම එක දවසේ ඔබට මට ඔබේ අම්මා තාත්තගෙන් ආච්චි සීයාගෙන් ලැබුණු මේ වටිනා පින්වන්ත ජාතිය සම්බුද්ධ ශාසනය මතු පරපුරට අපි දායාද කරන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන්
මේවා ගැන අවබෝධයෙන් වැඩ කරන්න කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා පින්වත් බෞද්ධයන්ට. එහෙමනම් අද මේ උතුම් පින්කම සිද්ධ කළේ අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අතිපූජනීය මේ රටේ සම්බුදු සසුන වෙනුවෙන් මහා මෙහෙවරක් කොට අපවත් වී වදාළ ධර්මිකපල රතනසාර මාහිමිපාණන් වහන්සේ ඇතුළු මේ විහාර ගණයේ සහ අනිකුත් සියලුම මේ රට වෙනුවෙන් විවිධ ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන පරමාර්ථය ඇතිව වසර දෙකකට මත්තේ මියගිය ජෝරිස් දිසානායක ඒ පියාණන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම දිලීප මහතාගේ මව නැසිගේ කුසුමාවතී මෑණියන්ට පියාණන් වන විජේසිරි යන ඒ අයට පින් අනුමෝදන් කරන්නට වසර 25කට පෙර මියගිය කුමාරලාල් දිසානායක රණවිරුවාණන්ට පින් අනුමෝදන් කරන්නට කියන මේ මියගිය අයට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක් ඇතිව අලස්පාරේ අපේ දිලීප මහත්මයා අපේ කල්යාණ මිත්‍ර අනුෂා දිසානායක මහත්මිය මේ අය මේ පින්කමේ දායකත්වයේ දරනවා. ඔබ හැම දෙනාගේම සහයෝගයේ සම්බන්ධතාවය ඇතිව. එනිසා අපි පළමු කොටම සිහිපත් කරමු. අතිපූජනීය ධර්මතිපල නායක හාමුදුරුවෝ ඇතුළු විහාර ගණයේ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට දිලීප මහත්මයා අනුෂ මහත්මයා වෙන නමින් මියගිය සියලුම අයට ඔබ හැම නමින් මියගිය පින් බලාපොරොත්තු වන යමෙක් නම් මේ විහාරස්ථාන දියුණු පමුණු කරන්නට මැදිහත් මියදෙනු දායකකාරක ආදී යන මේ සියල්ලන්ට මේ පින් අනුමෝදන් වේවා සුවපත් වේවා උතුම් අමා මහ නිවනින්ම සැනසේවා කියන ජීවන සාදු කියන්න පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මතබුදු වන මෛත්‍රී බෝසත් දෙවිඳුන් සත් දෙවිඳුන් සතරවරම් දෙවි රජදරුවන් ඉෂ්ඨකාමී දෙවිවරුන් අටම ස්ථානයට සරස්ම ස්ථානයට මේ විහාරස්ථාන භූමියට අධිග්‍රහිත වූ පින්වන්ත දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්කම් මාලාව දෙක සතුටු වේවා. නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහ සංඝරුවන පින්වත් ඔබ හැමදෙනාම උතුම් සම්බුද්ධ ශාසනය ආශිර්වාදයේ මඟ පෙන්වීම සලස්වමින් නිරතුරු ආරක්ෂා කරන සේක්වා. දෙවියන් සුවපත් වේවා. මේ පින් අනුමෝදන් වේවා කියන දීගෙන සාදු කියන්න පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ඒ වගේම මේ මහා පින්බෙලෙන් සංසාරයේ පුරාවට කල්යාණ මිත්‍ර සම්පත්තිය සැලසේවා. නිවන් දකිනාතුරු අදනික දුර්ජන නරක නපුරු මිනිසුන් අපේ ජීවිතවලට එකතු නොවේවා හමු නොවේවා. කල්යාණ මිත්‍ර සම්පත්තියම සැලසේවා කියන සාදු කියන්න. එලෙස සාදු කියමින් තුනුරුවන්ගේ ජය ශ්‍රී මහා බෝසත්ණිදුන්ගේ දරදා වහන්සේගේ අනන්ත ගුණ බල මහිමේ ඔබ මේ දින කිහිපය තිස්සේම මේ මොහොත දක්වා සිද්ධ කරන්නා වූ බෝධි පූජාමය ධර්ම දානමය මහා පින්බෙලෙන් නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කල්යාණ මිත්‍ර වූ විහාරස්ථානයේ වැඩවසන මහ සංඝරුවනටත් ඒ වගේම අධිදායකත්වයේ දරන දිලීප මහත්මයා අපේ කල්යාණ මිත්‍රය අනුෂ මහත්මිය ඇතුළු කොටගත් ඒ හැම දෙනාටම ඒ දරුවන්ට ඔබ හැම දෙනාගේම ජීවිතවල සියලු උවදුරු පීඩාන්ධකාරයන් දුරින් දුරු වේවා. කායික මානසික සුවයෙන් සුවපත් වේවා. ඒ වගේම ඒ පින්තුන් බලාපොරොත්තු වන විදියට දයාවතී ජයතිලක මෑණියන් නිදුක් නිරෝගීව සුවපත්ව විගාසී සම්පස්සට සේවා. ඒ වගේම දරුවා දිලීප රාවින්දු කවින් අනුශායන මේ අයගේ තිබෙන්නා වූ ග්‍රහ දෝෂ රෝග දෝෂ කරදර බාධක නිවාරණය වේවා.
පැමිණ සිටින ඔබ සියලු දෙනාගේම ඔබ හැම දෙනාගේ දුවා දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු සෑම සියලු දෙනාගේම ජීවිතවල සියලු දෝෂාන්ධකාරයන් කිරුදුතු ගණදුරක්සේ නිහත විද්‍යාංශනයව යහපත සිත සාන්තිය සෞභාග්‍ය සැනසෙල්ලම ළඟා වේවා කියන සාදු කියන්න වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti එමිනාති සමිච්ඡතු. දෛව වාසනාවන්ත පිළිතුමින් පින්කමාලාවේ පස්වෙනි දවසේ පින්කම් වල කටයුතුයි මේ විදිහට දැන් අවසන් වන්නට යෙදුනේ. යනුව සම්පදේශනාව සඳහා වැඩම අවදාළ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක අතිපූජනීය පඬිත අගලුගල්ලේ ශ්‍රී දිනානන්ද පඬිත හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරමු. මේ සිදු කරගත් පින්වල අනුභවයෙන් උන්වහන්සේ කරගෙන යන විශේෂයෙන් මේ බෞද්ධ දර්ශනය ලෝකයට තව තවත් විවරණය කරන්නට සුවිශේෂී කාර්යයක් කරන උන්වහන්සේට ඒ සියලු කාර්යයන් තව තවත් සිද්ධ කරන්නට උන්වහන්සේගේ කායික ශක්ති මානසික ශක්ති මේ පින්කම් තුළ වැඩි දියුණු වේවා. උන්වහන්සේට මේ දුක් භාවය නිරෝගී භාවය ආයුරාෝග්‍ය සම්පත්තිය පිණිසම මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එටත් පින්නතුනේ දවස් 6 කියලා බෝධි පූජාවක් අතර ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ධර්ම දේශනාව සඳහා වැඩම වන්නේ කුසින්න රාජ මහා